Facebook මොනටයිසේෂන් ගැන හොයන ඔයාව මේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Facebook මොනටයිසේෂන් ගැන. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා Facebook මොනටයිසේෂන් කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට මොනවටද ගෙවන්නේ? එතකොට ලංකාවට කීයක් ගෙවනවද? මගේ account එකේ වීඩියෝ ටිකක earnings ඔක්කොම පෙන්නන්නම්. එතකොට මගේ audience එක කොහොමද? ඒක ටික මම පෙන්නන්නම්. එතකොට CM tool on වෙන්න බලපාන දේවල් මොනවද? කොට තව අඩුම ෆලෝස්ලා කීයක් ඉන්න ඕනද, රීච් කොහොමද තියෙන්න ඕනේ, ඔය වගේ ගොඩක් දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිම වෙනකම් බලන්න ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් CM tool කියන්නේ මොකක්ද කියලා. දිගටම මේ වගේ දේවල් ඉගෙන ගන්න අපිව subscribe කරලා තියාගන්න. මේ තියෙන්නේ මගේ CM tool ඔන්නච්ච page එක පොඩි වීඩියෝ එකක් බලන්න අපිට රීල්ස්, එතකොට වීඩියෝ, ෆොටෝ, ස්ටෝරි දානවටත් ගෙවනවා, නිකන් ටෙක්ස්ට් එකක් දැම්මත් ගෙවනවා. එතකොට අපිට තව බෝනස් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේකේ බෝනස් නම් එක එක විදි තියෙනවා. දැන් මට ඇවිල්ලා තියෙනවා ලක්ෂ 5 views යන වීඩියෝ දෙකක් දැම්මොත් ඩොලර් මම මතක හැටියට ඩොලර් 25ක් දවල් වැඩිපුරත් හම්බ වෙනවා. මේ වගේ බෝනස් උත් හම්බ වෙනවා. ඉතින් මෙතන බලන්න හැම දෙයකම අපිට හම්බ වෙනවා. ස්ටෝරි එකක් දැම්මත් සල්ලි හම්බ වෙනවා. ෆොටෝ එකක් දැම්මත් හම්බ වෙනවා. රීල් එකක් දැම්මත් සල්ලි හම්බ වෙනවා. හැම දෙයකම සල්ලි කරන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් දාන්නේ මේක රීල්ස් තමයි. ඉන්න දැන් මගේ රීල්ස් වලට earning එකක් වෙන්න. මේ තියෙන මගේ වීඩියෝ එක හම්බෙච්ච ගාණ මම channel එක නම් අහලා තියෙන මගේ. බලන්න මම ස්පෝර්ට්ස් කැටගරි එකෙන් කරලා තියෙන්නේ views 28000ක් ගිහිල්ලා තියෙනවා. earnings 729ක් හැරිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දල විදිහට views 1000කට ඩොලර් 7 එකක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. මේක ලංකාවේ audience එකක් තියෙන්නේ. ඒත් දැන් මෙතන බලන්න 29 කියලා තිබ්බට සාමාන්‍ය 736ක් වෙනකම් මගේ වැඩි වෙලා තියෙනවා. තාම අතන අප්ඩේට් වෙලා නැහැ. ඒ කියන්නේ මගේ නම් views 1000ට ඩොලර් 7 එකට වැඩිය ගෙවනවා මගේ කැටගරි එකට. ඒ වගේ කැටගරි එකත් එක වෙනස් වෙන්න පුළුවන් ඒක. බලමු අපේ මේ වීඩියෝ එක ගිහිල්ලා තියෙන හැටි, මගේම channel එකේ ඔය ගිහිල්ලා තියෙන හැටි කියනවා තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොයි වගේද මේකේ views යන්නේ කියලා බලන්න. දැන් audience එක මගේ audience එක තියෙන්නේ ශ්‍රී ලංකාව. බලන්න පුළුවන් දැන් top countries කියලා දැම්මට පස්සේ 92ක් විතර ශ්‍රී ලංකාව තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකන් page එකක්. ඉතින් ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ශ්‍රී ලංකාවට ගෙවන්නේ කියලා. මේ තියෙන්නේ තව වීඩියෝ එකක්. ඒක මගේ viral ගියපු වීඩියෝ එකක්. ඉතින් ඒකට views 1.2 මිලියන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිලියන් 1.2ක views ගානක් ගිහිල්ලා තියෙනවා. earnings ඩොලර් 11යි ගානක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 11.90ක් කියන්නේ ඒතන වුණත් සාපේක්ෂව views 1000ට ඩොලර් 7 එකක් වගේ වැටෙන්න ගෙවලා තියෙනවා. average view duration එක කියන්නේ සාමාන්‍ය view duration තප්පර 14යි. බලන්න තාමත් views යනවා ටික ටික. මහා ලොකු long videos නෙමෙයි මම දාන්නේ, සාමාන්‍ය පොඩි reels දාන්නේ. සාමාන්‍යයෙන් තප්පර 15 20 ඒ වගේ reels තමයි දාන්නේ. average තප්පර 14යි ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ බාර් එක වැදගත්. මේ බාර් එකේ සාමාන්‍ය ටිකක් 170ක් 80ක්වත් තියාගන්න බලන්න. එතකොට තමයි සාමාන්‍යයෙන් reel එක viral වගේ යන්න බලන්න. එතකොට අපි මේකෙත් බලමු audience එක කොහොමද ඉන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් 1.2 මිලියන් ගිහිල්ලා තියෙනවා. අපි බලමු audience එක කොහොමද කියලා. ඒකෙත් අපි පල්ලෙහාට ගිහිල්ලා බැලුවාම සාමාන්‍ය මගේ age category එක නම් 25 30 එන්නේ ගණන් වල යන්නේ. ඔය ඕකත් ශ්‍රී ලංකාව තමයි තියෙන්නේ. වැඩිම ශ්‍රී ලංකාවේ 90%කට කිට්ටු වෙන්න ශ්‍රී ලංකන් audience එක තමයි මගේ තියෙන්නේ. ඉතින් ලංකාවට page එකක් කරලා සල්ලි හොයන්න බෑ කියන කට්ටියට තමයි මේ පෙන්නන්නේ. ඉතින් ලංකාවට page එකක් කරලා සල්ලි හොයන්න පුළුවන්. බැරි කමක් නැහැ. ලංකාවට කරන එක හොඳයි. ඉතින් ලංකාවට දීලා තියෙන එක ලංකාවට කරන එක ඕගොල්ලන්ට ලේසි. ඕගොල්ලන්ට පුළුවන් කරන්න පිටරටවල් ටාගට් කර කර ඉන්න නැතුව ලංකාවට දෙයක් කරන්න. ඒක තමයි බලමු. ඉතින් ඉස්සරහට මේ තියෙන්නේ මගේ දවස් 90ක
මේ පේජ් එකේ දවස් 90ට හම්බෙච්ච ගාන. ඉතින් ශ්‍රී ලංකන් ඔඩියන්ස් බැරි කමක් නැහැ. ඉතින් තව වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඩොලර් 90කට වැඩි එකතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 100 කියන්නේ රුපියල් 30000ක් වගේ. ඉතින් ගාණක් හොයන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් හොඳ රීච් එකක් තියෙන්න ඕනේ. ඔය තියෙන earnings. ඉතින් මම දැන් පෙන්නන්නම් ලංකාවේ අඩුම ෆලෝස්ලා ගානකින් වගේ ඇක්ටිව් වෙච්ච පේජ් එකක්. බලන්න ෆලෝස්ලා දැනටත් ඉන්නේ 200 ගානයි. ඔගේ CM tool එක ගද්දි ෆලෝස්ලා 100 ගානයි තිබුණේ. මම ඒකත් යට පෝස්ට් එකක් දාලා ඇති. බලන්න ප්‍රොෆයිල් ඉෂුස් පවා තියෙනවා. එහෙම තියෙද්දි ආමුනේ ඔන්න CM tool එක තමයි තියෙන්නේ. ෆලෝස්ලා 200 ගානේ තියෙද්දි ඔය පෙන්නන්නේ මට හැබැයි ෆලෝස්ලා 100 ගානේ තියෙද්දි තමයි ඔන්න ඕනේ. දැන් බලන්න ඩොලර් එකතු වෙලා තියෙනවා. ඉතින් සල්ලි හම්බ වෙනවා. ෆොටෝ වීඩියෝ දාන වලට සල්ලි හම්බ වෙනවා. ඉතින් රීච් එක මනින් සා පොඩ්ඩක් හම්බෙන් ඩොලර් ගන්න මදි. ඒකට ඉතින් රීච් එක අපිට හදාගන්න පුළුවන් CM tool එක ඔන්න එකේ තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. බලන්න ඔන්න මම කලින්ම දාලා තියෙනවා ඔක්තෝබර් 3 ඔක්තෝබර් 3 වෙනිදා මම පෝස්ට් එකක් දාලා තියෙනවා. ෆලෝවර්ස්ලා 185කින් මගේ පේජ් එකටත් මේකක් CM tool එක හම්බුණා කියලා. ඉතින් මගේ ස්ක්‍රීන්ෂොට් ඒ දවස්වල තිබිච්ච ඒවත් ඔක්කොම එක දාලා තියෙනවා. එතකොට එන්ගේජ්මන්ට් තිබිලා තියෙන 400 ගානක්. ඉතින් එන්ගේජ්මන්ට් මෙච්චර ඕනේ මෙච්චර ඕනේ කියනවා. ඉතින් මේ කට්ටියට පේන්නත් එක තමයි දාලා තියෙන්නේ. ෆලෝවර්ස්ලා අච්චරක් ඕනේ 1000 ඕනේ 2000 ඕනේ එච්චර කියනවා. ෆලෝවර්ස්ලා 185ක් ඉන්න පේජ් එකටත් CM tool ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටම දෙයක් කරන්න පුළුවන් මේකේ තියෙන. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්වයිට් ඔන්ලි. ඉතින් ඕගොල්ලෝ ඉන්වයිට් එකක් එනකම් කරගෙන යන්න ඕනේ. මේක බලන්න දැන් මේ ප්‍රොෆයිල් ඉෂුස් පවත් තියෙද්දි තමයි CM tool එක තියෙන්නේ. ඉතින් CM tool එක එද්දිත් මට ප්‍රොෆයිල් ඉෂුස් තිබුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ ප්‍රොෆයිල් මේ CM tool එකෙන්ද. ඉතින් දිගටම කරගෙන යන එක තමයි හොඳම දේ. ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න ඕනේ. මම ඊළඟට කියන්නම් මොනවද කරන්න ඕන දේවල් කියලා. ඉතින් මේ තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඉන්න බලමු. දැන් බලමු කන්ටෙන්ට් මොනිටයිසේෂන් ගන්න කරන්න ඕන දේවල්. අනිවාර්යයෙන්ම දේ තමයි තමන්ගේ ඔරිජිනල් කන්ටෙන්ට් පමණක් දැමිය යුතුමයි. ඒක අනිවාර්යයි. වෙන කට්ටියගේ කන්ටෙන්ට් දාන්න මොනිටයිසේෂන් ගන්න හිතන්න එපා. එහෙම සමහර කට්ටියට හම්බෙලා තියෙනවා. ඒක තාවකාලිකයි. මොකද තමන්ගේ කන්ටෙන්ට් එකක් නෙමෙයිනේ. ඉතින් ගොඩක් වෙලා ටයිම් යනවා. දැන් බලන්න දැන් අපිට කන්ටෙන්ට් මොනිටයිසේෂන් යෙද්දි අපිට ඇවිල්ලා තියෙනවා content protection කියලා option එකකුත් අපිට ගැන. එතකොට අපේ content එක වෙන තැනක තියෙනවා නම් අපිට බලන්න පුළුවන්. එයාලා block කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් CM tool එකක් නැති කෙනෙක්ට පෙන්වන්නේ නැහැ නේ. CM tool එක තියෙන කෙනෙක්ට පෙන්වනවා. ඉතින් ඔයා වෙන කෙනෙක් එකක් දාලා තියෙද්දි ඒක Facebook එකට බලන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි CM tool එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ඉතින් පුළුවන් තරම් තමන්ගේ හොඳ content එකක් දාන්න හැම වෙලේම. වීඩියෝ එකක් දාද්දි හැම වෙලේම 720p resolution එකට වැඩි එකක් පාවිච්චි කරන්න. blur නැති, border එකක් නැති වීඩියෝ පාවිච්චි කරන්න. හොඳ ඔරිජිනල් තමන්ගේ content පාවිච්චි කරන්න. ඒක තමයි තියෙන වැදගත්ම හොඳම සාධකය. ඉතින් දැනට මම CM tool page දෙකක් කරගෙන යනවා. මගෙම සල්ලි වලට ගත්තේ නෙවෙයි. මගෙම content ඉල්ල මම active කරගත්තේ. ඉතින් මට ඒක ඔන් කරගන්න පුළුවන් වුණේ මම නම් හිතන්නේ. ඉතින් මගේ ඔරිජිනල් කන්ටෙන්ට් දැන් මම කලින් පෙන්නුවා මගේ එක පේජ් එකක ඒක ෆලෝවර්ස්ලා 180 ගානයි ඉන්නේ. ඒත් CM tool ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට ෆලෝවර්ස්ලා ගානවත් engagement reach views ඔය කිසි දෙයක් බලපාන්නේ නැහැ කියන එක අතනින් බලන්න පුළුවන්. ඉතින් තමන්ගේ ඔරිජිනල් කන්ටෙන්ට් දාන එකයි තමම හරියටම කරගෙන යනවා. ඉතින් ඉන්වයිට් එකක් විතරයි දැනට. ඒ කියන්නේ ඉන්වයිට් ඔන්ලි දැනට තියෙන ලංකාවට ඉන්වයිට් එක එනකම් ඉන්න ඕනේ. ඉතින් තමන්ගේ පේජ් එක තමන් හරියට ඔරිජිනල් කන්ටෙන්ට් දාලා කරගෙන යන්න. එච්චරයි දැනට කරන්න තියෙන්නේ. ලංකාව ටාගට් කරාගේ ප්‍රශ්නයක් නැහැ. මාර කට්ටිය පිටරටවල් ටාගට් කරනවා. හොඳයි. ඉතින් පිටරටවලට සල්ලි ගෙවනවා. ඒක හරි. ඒත් ලංකාවේ කෙනෙක්ට සිංහල විතරක් දන්න කෙනෙක්ට තමන්ගේ පොඩි දෙයකින්වත් කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් ටාගට් කරලා ඒක ලේසි. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් ලංකාවේ දෙයක් කරද්දි රීච් වෙනවා වැඩි. දැන් ලංකාවේ කෙනෙක් පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරන්න ගියාම අමාරුයි. යාළුවගේ කල්චර් හොයන්න ඕනේ, ලැන්ග්වේජ් අවුල්. එතකොට
ගොඩක් දේවල් බලපානවා ඉතින් ලංකාවේ දෙයක් කරලා ඉක්මනට PM tool එකක් අරගෙන කීයක් හරි හොයාගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද ඉතින් ඒක හොඳයි ලංකාවේ දෙයක් කරන්න ප්‍රශ්නයක් නැහැ පිටරට කර ඔඩියන්ස් ටාගට් කරන්න පුළුවන් කට්ටිය ඒක කරන්න ඒ ප්‍රශ්නයක් නැහැ එපා කියන්නේ නැහැ ඉතින් හොඳ දේවල් තියෙනවා ඉතින් නැතුව නෙමෙයි Facebook එකේ ප්‍රයිවසි පොලිසි වලට එහා යන දේවල් දාන්න එපා ඉතින් රිපෝට් වදින ඒවා එතකොට කමෙන්ට් දාති පොඩ හරියට දාන්න කමෙන්ට් එකකින්වත් රිපෝට් එකක් නොවදින විදිහට පුළුවන් තරම් වැඩ කරගන්න ඒක හොඳයි. ඉතින් ප්‍රොෆයිල් ඉෂුව තිබ්බ කියලා ප්‍රශ්නකුත් නැහැ MCM tool එක නේද මම කලින් එකේ මම පෙන්නුවා එහෙම තියෙන MCM tool එක ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රශ්න නේ වුණාට එහෙම කරගන්න එපා රිපෝට් එකක්වත් වදින විදිහට ප්‍රොෆයිල් එක තියාගන්න එපා පුළුවන් තරම් හොඳ විදිහට හරි විදිහට තියාගන්න ඒකත් හොඳ දෙයක්. ඔයාලට CM tool එක ඇවිල්ලා තියෙනවා නම් setup කරද්දී ලංකාවේ details දීලා setup කරන්න පුළුවන්. දැන් ලංකාවට eligible තියෙනවා. ලංකාවේ බැංකුවකටම සල්ලි ගන්න පුළුවන්. එහෙම ගත්ත කට්ටියක් ඉන්නවා. එහෙම ගන්නවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මොකද පිටරට දාලා මොකක් හරි ප්‍රශ්නයක් આવොත් එහෙම අපිට ඒක හදා ගන්න අමාරු ලංකාවේ බැංක් එකට තියෙද්දි අපිට ඒක මොකක් හරි කරලා හදා ගන්න පුළුවන් ලේසි. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් මේක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ ගොඩක් දාන්න දෙනවා Facebook ගැන කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න දෙයක් ඉගෙන ගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.